සුබ දවසක් සියලුම දෙනාට The Black Trader YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ trade breakdown වීඩියෝ එකක්. මම අද දවසේ derivative market එකේ synthetic index වල volatility 25 index එකේ මේ trade එක catch කරගත්තා. ඒ වගේම volatility 50 index එකේ මේ trade එක catch කරගත්තා. ඉතින් මම අද ඔයාලට මේ ට්‍රේඩ් දෙක කොහොමද මම කැච් කරගත්තේ කියලා සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අපි ඉස්සරවම volatility 50 index එකේ මේ ට්‍රේඩ් එක කොහොමද ගත්තේ කියලා අපි බලමු. ඉස්සර වෙලාවම මම 1 hour කියන chart එකට යනවා. 1 hour කියන chart එකට ගියාට පස්සේ මට පේනවා මෙන්න මෙතන පල්ලෙහින් liquidity sweep කරලා volume එක bullish වෙනවා. මෙතනින් මාකට් එක CISD කරලා තියෙනවා. ලොකු වොලියුම් බුලිෂ් කැන්ඩල් එකක් ඉහළට හැදිලා තියෙනවා. ඒකත් එක්ක වෙන්න මෙතන සපෝට් ලෙවල් එකක් තියෙනවා. සපෝට් ලෙවල් එකේ 50% එකේ වැදිලා මාකට් එක යම් කිසි ප්‍රමාණයක් සෙල් වෙලා තියෙනවා, පොඩි ප්‍රමාණයක්. එතකොට මේ බයි කැන්ඩල් එක ලොකු බයි කැන්ඩල් එකක්. මේ සපෝට් ලෙවල් එක අනිවාර්යෙන් වැඩ කරනවා නම් මේ 1 hour high එක අනිවාර්යෙන් අරගෙන ඉන්න ඕනේ. එහෙම හිතලා මම 15 minute කියන time frame එකට යනවා. 15 minute කියන time frame එකට ගියාට පස්සේ ඒකෙත් ඒ විදිහම තමයි තියෙන්නේ. මෙතන 15 minute candle එක පල්ලෙහෙන් ඇවිල්ලා close වෙලා තියෙනවා. මේ high එක අනිවාර්යෙන් අරගෙන එන්න ඕනේ කියලා හිතලා තමයි මම trade එක අරගන්න try කරන්නේ. මම යනවා 5 minute වලට. 5 minute වලට ගියාට පස්සේ මෙතන පල්ලෙහින් මෙතනින් මාකට් එක BOS කරලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක බුලිෂ් තමයි තියෙන්නේ. මෙතනින් පොඩි පුල් බෑක් එකක් ඇවිල්ලා නැවත BOS කරලා තියෙනවා. ඒකින් කියන්නේ මාකට් එක බුලිෂ් ඕඩර් ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මම lower time frame එකට යනවා 2 minute වගේ. lower time frame එකට ගිහිල්ලා මම බලන් ඉන්නවා මාකට් එක මෙතනින් full back එකක් දෙනකන් සාමාන්‍ය full back එකක් දෙනවා නම් 150ක්වත් දෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් buy කරනවා නම් අපි අනිවාර්යෙන් discount කියන price එකකින් තමයි buy කරන්න ඕනේ. කියන්නේ 0.5 කියන level එකෙන් පල්ලෙහාට market එක ආවට පස්සේ තමයි buy කරන්න. ඉතින් ඒ level එකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම lower time frame එකකට ගිහිල්ලා entry ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම බලනවා මාකට් එක මෙන්න මෙතන මාකට් එක liquidity sweep කරලා volume එක change කරනවා. change කරන් යනකොට bullish පැත්තට FEG එකක් හදාගෙන තමයි මෙයා මාකට් එක bullish වෙන්නේ. ඒ නිසා මම try කරනවා මේ FEG එකෙන් buy trade එකක් ගන්න. එහෙම හිතලා තමයි මම මේ buy trade එක ගත්තේ. FEG එකේ 50% එකෙන් entry දාලා SL එක මේ low එකට වඩා චුට්ටක් පල්ලෙහින් තියලා TP එක විදිහට මේ high එකට තියෙනවා. මොකද මේ high එක අනිවාර්යෙන් අරගෙන තමයි market එක sell වෙනවා නම් sell වෙන්න ඕනේ. අනේ එහෙම හිතලා තමයි මම මේ entry TP එක මෙතෙට තියන්නේ. SL එක මේ swing low එකෙන් තියන්නේ. ඉතින් මට මේකෙදි 1 to 3 එකක් වගේ RR එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳ RR එකක්, හොඳ ට්‍රේඩ් එකක්, ලේසි ට්‍රේඩ් එකක් තමයි අද මේ විදිහට මම volatility 50 index එකේ catch කරගත්තේ. හරි. අපි දැන් බලමු 25 index එකේ කොහොමද මම මේ ට්‍රේඩ් එක ගත්තේ කියලා. ඒකට මම 1 hour කියන chart එකට යනවා. 1 hour කියන chart එකට ගියාට පස්සේ මෙතන liquidity sweep කරලා තියෙනවා. liquidity sweep කරලා මාකට් එක මෙන්න මේ wick එකේ tap වෙලා තමයි මාකට් එක bullish වෙන්නේ. මෙතනින් 1 hour candle එකේ CISD level එකක් විදිහට ගන්න පුළුවන්. මේක CISD කරලා මාකට් එක bullish වෙනවා. ඉතින් මම යනවා 5 minute වලට. 5 minute වලට ගියාට පස්සේ මාකට් එක
බුලිෂ් ඕඩර් ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ මේ යට ඉඳන් මේ ඕඩර් බ්ලොක් වලට ටැප් වෙවි තමයි මාකට් එක උඩට එන්නේ. ඉතින් මම කල්පනා කරනවා මාකට් එක බයි කරන්න ඕනේ කියලා. ඒ නිසා මම මෙතනදී මේ යන බයි මූවමන්ට් එක ඩිස්ප්ලේස්මන්ට් එකක් විදිහට තමයි බයි වෙලා තියෙන්නේ. ඉතින් මේ බයි වෙනකොට මෙතන FVG එකක් හදලා තියෙනවා. FVG එකේ හරියටම 50% එක ටැප් වෙලා නැවත මෙයා බයි වෙනවා. හැබැයි මේ හයි එක මෙයා ගලවන්නේ නැහැ. ලික්විඩිටි ස්වීප් කරලා නැවත පල්ලෙහාට එනවා. ඒකෙන් මම දැනගන්නවා මාකට් එක සාමාන්‍යයෙන් එන්න ඕනේ මෙන්න මේ ඕඩර් බ්ලොක් එකට. එනවා නම් අනිවාර්යයෙන් මේ ඕඩර් බ්ලොක් එකට එන්න ඕනේ. ඕඩර් බ්ලොක් එකට ඇවිල්ලා තමයි වෙන දෙයක් වෙන්න ඕනේ කියලා. මං එහෙම හිතලා එතෙට එනකම් මාකට් එක බලන් ඉන්නවා. බලන් ඉන්නකොට මෙන්න මෙතනින් 5 minute candle එකක් CISD කරනවා. ඒ කියන්නේ වොලියුම් එක චේන්ජ් කරනවා. ඊට පස්සේ මම යනවා 1 minute කියන ටයිම් ෆ්‍රේම් එකට. 1 minute කියන ටයිම් ෆ්‍රේම් එකට ගියාට පස්සේ මෙතනින් පේනවා ඩිස්ප්ලේස්මන්ට් එකක් විදිහට නැවතත් මාකට් එක මෙන්න මෙතනින් චොච් එකක් දීලා තියෙනවා. ඒ චොච් එකක් දෙනකොට මාකට් එක මෙන්න මෙතන FVG එකක් හදලා තියෙනවා. මේ FVG එකේ හරියටම 50% එකෙන් තමයි මම මේ එන්ට්‍රියත් අල්ලගෙන තියෙන්නේ. මේ ස්විංග් ලෝ එකෙන් චුට්ටක් පල්ලෙහාට SL එක තියලා මේ හයි එකට මම TP එක තියෙනවා. ඒකෙදි මට 1 to 2.4 RR එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ ට්‍රේඩ් එන්ට්‍රි දෙකක් ගත්තා. ඉතින් මේ දෙකම ප්‍රොෆිට්. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩේ එක ප්‍රොෆිට් ඩේ එකක් විදිහට මම අද දවසේ ක්ලෝස් කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි මම මේ එන්ට්‍රි දෙකම අද දවසේ ගත්තේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. මොකද ඉස්සරහට මම මේ entries ගන්න විදිය ගැන සරලව ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ දැන් order block කියන්නේ මොනවද? එතකොට break block කියලා කියන්නේ මොකද්ද? FVG කියන්නේ මොනවද? මේ දේවල් සරලව ඔයාලට වීඩියෝ වලින් මම ඉස්සරහට අරගෙන එනවා. මොකද මම මේ entries අරගෙන තියෙන්නේ MSNR එතකොට ICT SMC කියන concept කීපයක් එකතු කරලා තමයි මම මේ entry ගන්න. ඉතින් මේ concept ටික මම ඔයාලට එකින් එක වීඩියෝ හරහා අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් like එකක් දාන්න, comment එකක් දාන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒකත් මට පෙන්නලා දෙන්න. ඉතින් ඒකත් හොඳයි. මොකද මට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් වෙන කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.